මසායි ගෝත්‍රිකයන් කෙන්යාව ටැන්සානියාව නිජ භූමිය කරගෙන ජීවත් වෙන මසායි ගෝත්‍රිකයන් ලෝකයේ සුවිශේෂී ගෝත්‍රික ජන කණ්ඩායමක්. ගොඩක් වෙලාවට ඒගොල්ලෝ අඳින රතු පහත්ති ඇඳුම සුකානම් ඇඳුම ඒ වගේම ඇඟේ රතු පාට තවරාගෙන සිටීම මේගොල්ලන්ගේ සුවිශේෂී ලක්ෂණයක්. ඒ වගේම ගෝත්‍රික කාන්තාවන් මාල වලලු පැලඳීම සම්ප්‍රදායික විදිහට කරගෙන යනවා. මේ ගෝත්‍රිකයන්ගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ග ආහාර රටාව තීරණය වෙන්නේ ගවයින් පදනම් කරගෙන. ගව මස්, ගව කිරි සහ අමුවෙන් ලබා ගන්න ගවයින්ගේ ලේ පරිභෝජනය කිරීම මේ ගෝත්‍රිකයන් අතර සුවිශේෂී අංගයක් වෙනවා. ඒ වගේම ගෝත්‍රික තරුණින් අතර පැනීමේ ක්‍රීඩාව නම් සාම්ප්‍රදායික මේගොල්ලෝ තමාගේ ශක්තිය මැනබැලීමේ ක්‍රීඩාවක් කරනවා. මුල් කාලේ සිංහයන් දඩයන් කිරීම කරගෙන ගියත් පැනීමේ ක්‍රීඩාව දැන් ඉතාම ජනප්‍රිය ආකාරයෙන් කරගෙන යන සම්ප්‍රදායන් ආරක්ෂා කරමින් අප්‍රිකාව නිජ භූමිය කරගෙන නැත්නම් අප්‍රිකානු මහද්වීපය ආවරණය කරගෙන පැතිරෙන ගෝත්‍රික ජන කණ්ඩායමක් තමයි මසායි කියලා කියන්නේ.